ඔන්න ඈත පිටිසර ගමක පියදාසයි සීලවති බොහොම අමාරුවෙන් ජීවත් වුණා. ඉතින් මේ පියදාසගේ රස්සාව වුණේ කුලී වැඩ කරන එක. ඉතින් කුලියක් මලියක් කරගෙන එදා වේල හොයාගෙන කොහොම හරි පණ කැට ගහගෙන මේ දෙන්න ජීවත් වුණා. ඒ වුණාට සීලවතීට නම් මේකට හොඳටම තරහයි. සීලවතීට ඕනුනේ හොඳට කාලා බීලා රත්තරන් මාල වලලු දාගෙන සැපට ජීවත් වෙන්න. ඒත් පියදාස හම්බ කරන ටිකෙන් රත්තරන් මාල දාලා උජාරුවට ඉන්න තියා කාලා ඇඳලවත් ඉන්න මේ දෙන්නට බැරි වුණා. මේ මිනිහෝ tamun හම්බ කරා කියලා අපිට කිසිම දෙයක් නැහනේ. අර අහල පහල මිනිස්සු හොඳට කාලා බේලා ඉන්නවා. ඒකට අපි හැමදාම දුක් විඳිනවා. මෙහෙම කියලා හැම වෙලාවටම පියදාසට සීලවතී බනිනකම තමයි වැඩි. පියදාසට කුලියක් මලියක් නැති දවසට පියදාස තමන් ඉඳපු පොල් ගහකට වතුර දාලා පෝර දාලා සාතු සප්පායම් කරන එක තමයි පියදාසගේ පුරුද්ද. අනේ මිනිස්සයෝ හැමදාම ඔය පොල් ගහ බදන් ඉන්නේ නැතුව මේ වත්තේ තියෙන දෙයක් බලලා කරන්නකෝ. අනේ හාමිනේ මට කුලියක් මලියක් නැති දවසට කන්න බොන්න පොල් ගෙඩියක් හරි කඩාගන්න ඔය පොල් ගහින්නේ. ඒක නිසා ඔය ගහට මොනවත් කියන්න එපා. පොල් ගහ තමයි හැම එකටම. වෙන වැඩක් ඇත්තම නැද්ද මිනිස්සයෝ? ඔන්න ඉතින් පියදාසයි සීලවතී මෙන්න මෙහෙම දුකසේ කාලය ගත කරගෙන ගියා. එක දවසක් කිසිම දෙයක් කන්න බොන්න නැතුව පියදාස පොල් ගහ යටට වෙලා ඇඬු කඳුලෙන් මෙන්න මෙහෙම කිව්වා. අනේ බං හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මට ගෙදර උන්දෙත් බනිනවා. කන්න බොන්න විදියකුත් නැහැ. කුලියක් මලියක් කරගන්නත් නැහැ. ඇයි දෙවියනේ මටම මෙහෙම වෙලා තියෙන්නේ? මෙහෙම කියපු පියදාස රෑ වුණාම නින්දට ගියා. ඊට පහුවෙන්ද උදේ පොල් ගහ යට ගිහින් බලද්දි මෙන්න බොලේ පොල් ගහ යට රත්තරන් පොල් ගෙඩියක්. පියදාස එකපාරටම කෑ ගහලා මෙන්න මෙහෙම කිව්වා. හාමිනේ එන්නකො වැඩක් පෙන්නන්න. මෙන්න බොලේ පොල් ගහෙන් රත්තරන් පොල් ගෙඩියකටලා. අනේ එන්නකෝ ඉක්මනට. මෙන්න රත්තරන් පොල් ගෙඩියක් තියෙනවා දෙයියනේ. අනේ මිනිස්සයෝ ඔහෙට අමු කැවිලය බොරු කියන්නේ නැතුව ඉන්නවා. අනේ හාමිනේ ඔහේ මෙහෙට එන්ටකො බොරු නම් මම පෙන්නන්න රත්තරන් පොල් ගෙඩිය. හා එහෙනම් ඉන්නවකො මං එනකන්. අනේ රත්තරන් පොල් ගෙඩියක් නේද? සේරම පොල් ටික කඩාගත්තනම් ගමේ උජාරුවට ඉන්න තිබුණා. කඩනවකො මිනිහෝ ඒ පොල් ටික ඔක්කොම. අනේ හාමිනේ ගෙඩි සේරම එකපාර කඩන්න ඕනේ නැහැ. වැටෙන විදියට ගෙඩි ටික ඇහිඳගෙන අපි දවසින් දවස හොඳට ජීවත් වෙමු. වෙනද කියලා වෙනසක් තිබුණේ නැහැනේ. අපි ගොඩක් දුක්බරවනේ ජීවත් උනේ. දැන් ඉතින් මේව විකුණලා සැපට අපිට ජීවත් වෙන්න පුළුවන්. මොකටද ඊයෝ එහෙට තණ්හා කරන්නේ? ඉතින් මෙහෙම කියපු පියදාස රත්තරන් පොල් ගෙඩියත් අරගෙන කඩමණ්ඩියට පිටත් වුණා. කඩමණ්ඩියට ගිහිල්ලා ගෙදරට ඕන අඩුම කුඩුමත් අරගෙන ආපහු ගෙදරට ආවා. දැන් ඉතින් හැමදාම පියදාස රත්තරන් පොල් ගෙඩිය අරගෙන කඩමණ්ඩියට යනවා. ගෙදරට ඕන අඩුම කුඩුම අරගෙන ගෙදරට එනවා. දැන් ඉතින් මේ දෙන්නා හරිම සතුටින් කාලය ගත කළා. ඒත් මේ සීලවතීට ඕන රත්තරන් පොල් ගහේ තියෙන පොල් ගෙඩි සේරම එකපාර විකුණලා කෝටිපතියෙක් වෙන්න. ඉදපන්කෝ පියදාස හෙට පොලට යනකම් පොල් ගහ කපලා කඩා ගන්න ඕන රත්තරන් පොල් ටික සේරම. මෙහෙම හිතපු සීලවතී පියදාස පොලට යනකම් ඉඳලා පොරවක් අරගෙන රත්තරන් පොල් ගහ කැපුවා. පොල් ගහ කැපුවා විතරයි රත්තරන් පාට තිබුණු පොල් සේරම නිකම් පොල් බවට පත් වුණා. අනේ දෙවියනේ රත්තරන් පොල් ටික නිකම්ම පොල් වෙලා නේද? අපේ මිනිහාවොත් මං ඉඳලා ඉවරයි. පියදාස පොලට ගිහිල්ලා සුපුරුදු විදියට ගෙදරට ආවා. ඉතින් ගෙදරට එද්දී පියදාස දැක්කා තමන්ගේ වත්තේ තිබුණු රත්තරන් පොල් ගහ කපලා බිම දාපු වග. ඉතින් පියදාසට හරිම දුකයි ඒ වගේම හරිම කේන්ති. ඉතින් කේන්තියයි දුකයි හිතේ තියාගෙන පියදාස මෙන්න මෙහෙම කිව්වා. ඈබුල යෝධියේ ඇයි මේ රත්තරන් පොල් ගහ කැපුවේ? මේ පොල් ගහේ රත්තරන් පොල් නැත්තම් නිකම් පොල් හරි හැදෙනවා. අපිට ඒක හරි කාලා ඉන්න තිබුණා. දැන් ඉතින් රත්තරන් පොලුත් නෑ, නිකම් පොලුත් නෑ. උඹ නම් මහ මෝඩියෙක්. තමන්ට දෙයක් තියෙනකොට තව දේවල් වලට තණ්හා කරන්න හොඳ නෑ. එහෙම වුණාම වෙන්නේ තමන්ට තියෙන දේ නැති වෙලා යන එක.